යාළුවනේ ඔයාලට මගේ යාළුවෝ සතුටින් පරිස්සමෙන් ඇති කියලා මං හිතනවා. මම මේ තවත් දවසක හවස් වරුවක් තමයි මේ ඔයාලත් එක්ක බෙදාගෙන තියෙන්නේ. මං හවස ඕෆ් වෙලා ගෙදර එන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔය එන අතරමඟ මම මේ ඔයාලට පොඩි වීඩියෝ ක්ලිප් එකක් අරගත්තා. කොහොමත් මට බස් එකේ විනාඩි 20ක් විතර කාලයක් මං එනවා. මේ අපේ ගෙවල් වලට දැන් නම් චුට්ටක් කිට්ටු වෙලා තියෙන්නේ. මම මේ ටික නම් එන්නේ බයික් එකේ. ඉතින් ඔහොම ආපුවාම අපේ හස්බන්ඩ්ගේ අම්මා අර අපේ ගෙදර හිටලා තිබුණු බණ්ඩක්ක පැල තිබුණේ. ආන්න ඒ වගේ කරල් වගේක් කඩලා. ඉතින් මට ඒක ගෙනල්ලා පෙන්නුවා. මේ බලන්නකෝ අපේ මිරිස් පැල ටික. මේ නම් මාළු මිරිස් හිටවලා තියන්නේ. ඒකත් දැන් නම් පොඩ්ඩක් ලොකු වෙලා මේකට මේ රොඩු දාලා තමයි තියන්නේ. වෙලිච්ච රොඩු හැම හොඳයි කියලා අම්මා දැම්මා. එන්නකො මගේ යාළුවන්ට පෙන්නන්න අපේ බුලත් පැල ටික. බුලත් පැල 6-7ක් තියෙනවා. ගොඩක් නම් නැහැ ඉතින්. ඔය එකත් හිටවලා තියෙනවා. මේක එහෙම ලොකුවට ගෙදර නම් කන්න ගන්නෙ නැහැ අම්මලා. හැබැයි මේක ඔය කවුරු හරි ඉල්ලගෙන එහෙම ආවොතින් කොළ ටිකක් කඩලා දෙනවා. විකුණන්නේ නැහැ. මෙන්න මෙතන මේ කොච්චි පැලයක් හිටවලා තියෙනවා. ඉතින් ඔය අම්මා නම් කියන්නේ තාත්තලා කොයි වෙලෙත් ඕවට සාත්තු කරනවනේ. ඉතින් අහම්බෙන් යන වතුර ටිකක් හරි පෝර ටිකක් හරි වැටිලා මේ කොච්චි ගහත් හැදෙයින කියලා තමයි එයා එතන හිටවලා තියෙන්නේ. බලන්නකො මේ බුලත් ගහ හැදිලා තියෙන ලස්සන. මේ බලන්න අපේ ජම්බු ගහ. ඒකෙත් මේ සැරේ නම් මල් ටිකක් අල්ලලා තියෙනවා. හැබැයි අම්මා නම් කියන්නේ කලින් සැරේට වඩා මේ සැරේ අඩුයිලු. දැන් පොළවත් චුට්ටක් වේලිලා හින්දා මේ වතුර දාන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. ඉතින් ඒ ගහත් ලොකුයිනේ. හොඳට වටේ තෙමෙන්නත් එක්ක වතුර ටිකක් අල්ලන්න ඕන ටික වෙලාවක්. එතකොට තමයි මේක හොඳට තෙමෙන්නේ. ගහට ඇති වෙන්න වතුරත් අල්ලපුවාම මේ මල් හරි ඉක්මනට පුපුරලා හැදෙනවලු. ඉතින් මේ ගස් වලටත් පණ තියෙනවා කියලා තමයි අපේ අම්මා නම් කියන්නේ. මෙහෙම හොඳට ගස් ඉනම්ම ගහේ කොළ ඉනම්ම තෙමන්න ඕනලු. එතකොට තමයිලු ගහ සතුටින් ගෙඩි හදන්නේ. බලන්නකො ඉතින් එයාලත් හිතන විදිය නේද? එක අතකට ඒ කතාව නම් ඇත්ත තමයි ඉතින්. මේ බලන්නකො මේක මේ අපේ ගෙදර ඉන්නවා විශේෂ අමුත්තෙක්. අමුත්තෙක් නෙමෙයි. එයා ගෙදරම සමාජිකයෙක් තමයි. එයාට තමයි මෙන්න මේක හදලා තියෙන්නේ. මගේ යාළුවන්ට මං ඉස්සරහට පෙන්නන්නම්කො මේක කාටද හැදුවේ කියලා. බලන්නකො මේ අපේ ගෙදරට තව යාළුවෝ දෙන්නෙක් ඇවිල්ලා. මං ඒත් බැලුවා චූටි අමුතු සද්ද ඇහෙන්නේ මොකද්ද කියලා අම්ම ගහ ඇතුලේ. බලද්දී මේ දෙන්න ඇවිල්ලා බලන්නකො මේ මං හිතන්නේ යාලා ගෙයක් හදන්න තමයි යන්නේ. බලමුකෝ ගෙයක් හැදුවොතින් මම මගේ යාළුවන්ට පෙන්නන්නම්කො. මෙන්න මේ වට්ටක්ක වැලත් ඉබේටම තමයි හැදිලා තිබුණේ. ඉතින් ඕක ඔහොමම තියලා පෝර ටිකක් දාලා වතුර ටිකක් දැම්මට පස්සේ ඒ වැල හොඳටම හැදුනා. මේ බලන්නකො මෙයාට තමයි මෙතන හැදුවේ. මෙයා සාමාන්‍යයෙන් කැමති උඩකට නැගලා දොයි යන්න. ගෙදරට කවුරු හරි එහෙම බයිසිකල් වල ආපුවාම යාළුවනේ මෙයා ඉක්මනට ගිහිල්ලා කූඩේට නැගලා නිදා ගන්නවා. සමහර වෙලාවට ඉතින් පෙරලෙනවත් එක්ක. එන්නකො තව බඩක් පෙන්නන්න. මං අද හවස ඔෆ් වෙලාවේදී මට ඕන කරන බඩු ටිකක් අරගන්න ගියා. ඔයාලා දැක්කනේ මගේ ලූෆා එකට වෙලා තිබුණ දේ. ඉතින් මං ඒක අයින් කෙරුවා. ඒ වෙනුවට අලුත් එකකුත් අරගෙන මම මේ සන්සිල්ක් එකේ කන්ඩිෂන් එක අරගත්තා. මට මතක විදිහට මං කලින් යූස් කරුවෙත් මේක වෙන්න ඕන. මේකේ රෝස් පාට එක. ඉතින් ඒ වෙනුවට මේක අරගත්තා. මම මේ ෂෙලෝ එකේ බොඩි වොෂ් එකත් අරගත්තා. මට මේ වගේ ගණන් දැන් මතක නැහැ. මම මේක කලින් යූස් කරලා නැහැ. ලස්සන නිසා ගත්තා ඉතින්. හැබැයි ඒක සුවඳ නැහැ. මම ඒකේ සුවඳට කැමති නැහැ. නැත්තම් ඉතින් අවුලකුත් නැහැ ඒකේ. ෂේප් එකේ යනවා. මම තව බොඩි ලෝෂන් එකකුත් අරගත්තා.
මේක ලොකුවටම හොඳයි කියන්නත් බෑ හැබැයි නරකකුත් නැහැ. අව්වේ මම ලොකුවට යන්නේ නැති නිසා මට මේක කළු වෙනවද නැද්ද කියලා හොයාගන්න බෑ. ඉතින් අව්වට මට ඒක නම් ওই ෂේප් එකේ ඒකත් ඉතින් තියෙනවා. ඊළඟ සැරේ වෙන එකක් try කරන්න හිතුවා. මම මේ තව චුටි චුටි බඩු වගේක් අරගත්තා. මම ඒක නම් ඉතින් ඇඳ උඩින් දැම්මේ නැහැ. ඩස්බින් එකේ මගේ ඇඳුමක් තිබිලා ඒක උඩින් තමයි මේවා ටික දාගත්තේ. මොකද ඒ වගේ දූවිලිනේ. මම මේ ගෑනු අපිට අත්‍යවශ්‍යම දේකුත් අරගත්තා. මම මේක සාමාන්‍යයෙන් ඔය ගියාම අරගන්නවා. ගෙදර ඉවරද නැද්ද කියලා මම බලන්නේ නැහැ ඉතින්. මොකද මේක වැඩි වෙන්නේ නැහැනේ අපිට. ඉතින් මම මේකත් අරගෙන මම මේ බයිට් පැකට් එකකුත් අරගත්තා. මේවා හැබැයි මේ එකම දවසේ කන්න නම් නෙමෙයි යාළුවනේ අරගෙන තියෙන්නේ. ගියාම අරගන්නවා මතක් වෙච්ච වෙලාවට කනවා. ඊට පස්සේ මම මේ බයිට් පැකට් එකත් අරගත්තා. කොමේ එකේ මේක මම කලින් කාලා නැහැ. බාබකියු එකත් කාලා තියෙනවා අනිත් එකත් කාලා තියෙනවා. මේක කාලා නැහැ රස බලන්නත් එක්ක තමයි අරගත්තේ. හැබැයි මම මේ වීඩියෝ එකට වොයිස් කරනකොටත් මේක නම් කාලා තිබුණේ නැහැ. මම මෙන්න මේ චොක්ලට් එකත් අරගත්තා රිස්බරි එකේ. මේකේ කහපාට එක නම් මම කාලා තියෙනවා. හැබැයි මට ඒක රස නැහැ. මේකත් ඉතින් අරගෙන බැලුවා කාලම බලනවා කියලා. මට මතක මේක 130ක් වගේ වුණේ. මම මේ සිග්නල් එකකුත් අරගත්තා. අපේ සිග්නල් එක ඉවර වෙලා ලොකු එකක් ගන්න තිබුණ නැහැ. ඒ නිසා මම පොඩි එකක් අරගෙන ආවා. ඊට පස්සේ මම මේ පොඩි වැඩක් කරන්න යන්නේ. ඒක හරි ගියොතින් මම මගේ යාළුවන්ට ඒක පෙන්නන්නම්. A4 කොළ දෙක තුනකුත් එක මෙන්න මේ ටික මං අරගත්තා. අපි බලමුකෝ ඒ වැඩේ හරියයිද කියලා නේද? හරි ගියොතින් මගේ යාළුවන්ට ඒක බලන්න පුළුවන් වෙයි. අපි බලමු ඒක ඉස්සරහට. එතකොට මම මෙන්න මේ බිස්කට් එකත් අරගත්තා. මං ඒකේ අර තව එකක් තියෙනවා කස්ටර්ඩ් එකයි චොක්ලට් එකයි මට මතක. අන්න එක නම් කෑව එක නම් රසයි. මේකත් ඉතින් අරගෙන බැලුවා කාලම බලන්න ඕන. ඊට පස්සේ මගේ සබන් කුඩු එක ඉවර වුණා. මං ඉතින් DY එකේ මේ සබන් කුඩු එකත් අරගත්තා. මේක කිලෝ එක. මේ වගේ ඉතින් ගත්තාම ලේසියි ඉතින්. එතකොට අපේ බජට් එකටත් හොඳයි හැමදේටම හොඳයි. ඉතින් ඔහොම තමයි මගේ දවස ගෙවුනේ හවස් වරුව. ඊට පස්සේ මේන් තියෙනවා අර අම්මා හවස කඩපු බණ්ඩක්ක කරල් ටික. ඒ ටික අම්මා රෑ වෙලා කන්න හදලා තිබ්බා. ඉතින් ඒකයි තව ව්‍යංජන කිහිපයකුයි තියෙනවා. මේ විදිහට තමයි හවස් වරුව ගෙවුනේ ඉතින් මගේ. ඉතින් යාළුවනේ නම් මම ගිහිල්ලා එන්නම්. මාව මෙච්චර වෙලා බලන් හිටපු මගේ යාළුවන්ට ගොඩාක් ස්තුතියි. ආයිමත් දවසක අපි හමු වෙමුකෝ. එහෙනම් මගේ යාළුවෝ එතකන් පරිස්සමට සතුටින් ඉන්න ඕන.